අයිබෝන් පුතේ ඔයගොල්ලෝ හැමෝටම මම රාජ්‍ය සේවා තරග විභාග පන්ති මෙහෙවන දේශක සෙල්ලහිට්ටි ආරච්චි. පුතේ මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්නෙම මාව සහ මාගේ පන්ති මාලාව ඕගොල්ලෝ රාජ්‍ය සේවා තරග විභාගයක් ලිවීමේ අපේක්ෂාවෙන් සිටින අපේක්ෂකයෙක් නම් ඒ සඳහා වැදගත් වෙන්නේ ඇයි කියන දේ පැහැදිලි කිරීම සඳහා තමයි පුතේ මේ වීඩියෝ එක මම ගේන්නේ. ඒ පැහැදිලි කරන්න කලින් පුතේ මම මේ තරග විභාග ශාස්ත්‍රය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද නවක උපාධිධාරීන් පැහැදිලි අවබෝධයක් නැහැ මේ තරග විභාග ශාස්ත්‍රය ගැන. මේ තරග විභාග ශාස්ත්‍රයේ පුතේ ඕගොල්ලෝ හිතන්න එපා කවදාවත් මේක O level වත් A level වත් ඕගොල්ලෝ ලියපු කැම්පස් වල ලියපු උපාධි විභාගයකට සමාන කරන්න එපා පුතේ. උපාධි වලදී ලියපු semester exam වගේ end exam වගේ මේ විභාග සලකන්න එපා. ඊට වඩා අතිශය තරගකාරී විභාග තමයි පුතේ මේ තරග රාජ්‍ය සේවා තරග විභාග කියන්නේ. විශේෂයෙන්ම විධායක මට්ටමේ රැකියාව පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, එතනින් ගත්තාම විදේශ සේවා, දේශීය ආදායම් බදු සේවා, ඊට පස්සේ රේගු ඔය වගේ විභාග පුතේ අතිශය තරගකාරී විභාග. ඒ තරගකාරී විභාග පුතේ සමත් වෙන්න ඕගොල්ලෝ හිතන්න එපා ලේසියෙන් මේක මේ පොඩ දාගන්න පුළුවන් කියලා ඕගොල්ලෝ අපේක්ෂා කරන්න එපා. ඒ අපේක්ෂා එහෙම කරනවා නම් පුතේ කවදාවත් මේ විභාග සමත් වෙන්න බෑ. මොකද මේ අතිශය තරගකාරී විභාගයක මම මගේ අත්දැකීමෙන්ම කියන්නේ. උදාහරණයක් විදිහට මගේ අත්දැකීමෙන්ම කියන්නේ කියන එක මම පැහැදිලි කරොත් මම මේ මගේ පන්ති මාලාව කරන්න මම පෙළඹෙන්නේ පුතේ මගේ සුදුසුකම් මත. මගේ සුදුසුකම් කිව්වොත් පුතේ මම මෑතකදී මේ පැවැත්වූ රාජ්‍ය පරිපාලන විභාගය, අධ්‍යාපන පරිපාලන විභාගය, ඊට ඒ වගේම ජාතික පාසල් ගුරු විභාගය, දකුණු පළාත් ගුරු විභාගය, ඊට පස්සේ විවුර්ත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාගන්න ප්‍රවේශ විභාගය කියන සියලුම විභාග සමත් වෙච්ච අපේක්ෂකයෙක්. ඒ සමත් වීම මාගේ නිහතමානී ආඩම්බරයත් සමග ඒ සමත් වීමේදී මා ලබාගත් දැනුම සහ ඒ විභාගවලදී මා ලබාගත් අත්දැකීම් ඕගොල්ලන්ට ලබා දීමේ අපේක්ෂාවෙන් තමයි පුතේ මේ විභාග මේ පන්ති මාලාව පවත්වීමේ ආරම්භය මා ගන්නෙ. මොකද මට අවශ්‍ය පුතේ මා ගිය තැනට තවත් අයෙකු ඔසවා තැබීම සඳහා මාර්ගීය තැනට මාර්ගීය ශේෂ්ත්‍රයන් වලට තවත් කට්ටිය ඔසවා තැබීම අරමුණු කරගෙන තමයි පුතේ මා මේ විභාග ශේෂ්ත්‍රයේ විභාග පන්ති මාලාව පවත්වන්න ආරම්භ කරේ. ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ට මේ එතනින් වැදගත් පොයින්ට් එකක් ආවම මම මේ පන්ති පවත්වන්නේ පුතේ විභාග සමත් වෙලා විභාග ඒ තරගකාරී අතිශය තරගකාරී පරිපාලන සේවා අධ්‍යාපන පරිපාලන සේවා වැනි තරගකාරී විභාග සමත් වෙලා තමයි පුතේ මම මේ විභාග වලට පන්ති කියන්නේ. නැත්නම් මේ ලියන විභාගයේ අසමත් වෙලා රාජ්‍ය සේවයේ තියෙන සියලුම විභාග කියලා ඒ සියලුම විභාග අසමත් වෙලා තියෙන එකම විකල්පයේ රාජ්‍ය සේවාව උපකාරක පන්ති මෙහෙයවීම කරගත් අයෙක් නෙමෙයි පුතේ. ඕගොල්ලොන්ට මගේ භාවිතයෙන්ම මම පෙන්වලා දීලා තියෙනවා තරග විභාග ලියලා සමත් වෙලා ඒ විභාග සමත් වෙච්ච දැනුමෙන් තමයි පුතේ මම ඔයගොල්ලන්ට මේ පන්ති මෙහෙවන්නේ. ඒක හින්දා මේකේ ලොකුම පොයින්ට් එක තියෙන්නේ එතන පුතේ. මේ මගේ පන්තියේ ලොකුම විශේෂතාවය ඒක. හරිද? ඒක තමයි ලොකුම විශේෂතාවය. ඊට පස්සේ ඕගොල්ලෝ කවුරු හරි හිතනවා නම් පුතේ මේ තරගකාරී විභාග අපිට ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් මට කිව්වා මේ මම මේ පරිපාලන සේව මොකද මගේ මේ පරිපාලන සේවයේ විභාගෙ පුතේ මගේ සිහිනයක්. ඒක මගේ සිහිනයක් වෙලා තිබ්බා. මම දැන් මේ කැම්පස් එකෙන් අවුට් වෙලා හිතුවේ
මම මගේ ශේෂ්ත්‍රයේම යනවද නැත්නම් මගේ ශේෂ්ත්‍රය කියලා එතනත් හොඳ ස්ථාවරත්වයක් තිබ්බා මට. හැබැයි මට අවශ්‍ය වුණා මගේ පුරා කාලේ ඉඳන් තිබ්බ සිහිනේ යථාර්ථයක් කරගන්න පරිපාලන නිලධාරියෙකු වීමේ දීනේ. ඒ සිහිනයට මම යනකොට මට කියපු දේවල් පුතේ ඔය විභාග පුතේ සමත් වෙන්න පුළුවන් කලා වාණිජ කරන කට්ටියට විතරයි කියලා මට කිව්වොත් සමහර කට්ටිය. මේ ඕගොල්ලෝ මේ ගණිතාංශයෙන් හදාගලා උසස් පෙළ හදාලා මොළු විශ්වවිද්‍යාලයට ගියා කියලා ඕගොල්ලොන්ට මේ වගේ විභාග පාස් වෙන්න බෑ කියලා මට සමහර කට්ටිය කිව්වා. මම පුතේ ඒව සමයකටම අයින් කරන්න නැතුව මොකද විභාග පාස් පේපර්ස් ටික බැලුවාම පුතේ විභාග පාස් පේපර්ස් ටික බලලා මට මම ගැන මේ ලොකු මේ කැපැසිටි එකක් තියෙනවා. මොකද මට මම ගැන විශ්වාසයක් තියෙනවා පුතේ. ඉස්සර ඉඳන් මම යම් දෙයක් කරොත් පුතේ මට ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා. ඒ විශ්වාසයත් එක්ක තමයි පුතේ මම මේ පරිපාලන විභාග ලියන්න පටන් අරගෙන මම මේවා සමත් වුණේ. ඒකින්ද පුතේ කවුරු හරි හිතනවා නම් මේ තමන්ගේ ශේෂ්ත්‍රයට අදාළව මේ විභාග ගැලපෙන්නේ නැහැ කියලා ඒක වට්ටම ගොම් මතයක්. උදාහරණයක් විදිහට ඔක හිතනවා පුතේ දැන් සමහර කට්ටිය මට අවබෝධයේ සිංහල බැරි හින්දා අවබෝධය බෑ. මට ගණන් බැරි හින්දා IQ බෑ. ඔය විද්‍යා ගණිත කට්ටිය හිතනවා මට සිංහල බැරි හින්දා අවබෝධය බෑ. පුතේ අවබෝධය කියන්නේ සිංහල නෙමෙයි. IQ කියන්නේ ගණන් නෙමෙයි. ඒක මුලින්ම ඔයගොල්ලෝ වටහා ගන්න යුතු සත්‍යයක්. මොකද සමහර දැන් ඔය පන්ති වලටත් ඔය උපකාරක පන්ති මේ වල කට්ටියගේ උපකාරක පන්ති වලටත් එන්නේ ගණන් පුළුවන් කට්ටිය මේ IQ දේශන මෙහෙවන්නේ. ඊට පස්සේ සිංහල පුළුවන් සිංහල දේශන වල අවබෝධයේ පන්ති මෙහෙවන්නේ. පට්ටම ජූතයි. මොකද අවබෝධය කියන්නේ පුතේ අවබෝධයට විතක් සිංහල නෙමෙයි. උදාහරණයක් විදිහට මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. නව විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාග රටාවට අනුව පුතේ විභාග රටාව මේ කියන්නේ පුතේ 90 80 විභාග ගැන නෙමෙයි. අලුත් 2015 පස්සේ එන විභාග පුතේ ඔය අවබෝධය කියන විෂය මේක උදාහරණයක් ගන්න. මේ අවබෝධය කියන විෂය පුතේ නව විභාග ක්‍රමයට අනුව විභාග දෙපාර්තමේන්තුව උත්සාහ කරනවා අර ලකුණු ලබා දීමේදී පුද්ගලබද්ධ වෙන ලකුණු ලබා දීමේදී පුද්ගලබද්ධ වෙන ප්‍රශ්න ලකුණු ලබා දීමේදී පුද්ගලබද්ධ වෙන ප්‍රශ්න අඩු කරන්න හෝ නැත්තටම කපලා දාන්න විභාග දෙපාර්තමේන්තුව උත්සාහ කරනවා. ඒකට පැහැදිලි උදාහරණයක් තමයි පුතේ පහුගිය කාලේ තිබ්බේ ඔය පරිපාලන සේවා සීමිත විවෘත විභාග. දැන් අපේ විභාගයේ විවෘත විභාගයේ පරිපාලන සේවාවේ වෙනදා ලකුණු 30ක් 35ක් දෙන පුතේ 40 දීපු වාරක් තියෙනවා. ඔය පහු 80 විතර පාස් පේපර්ස් බැලුවොත් පුතේ රචනාව වලට ලකුණු 40 දීපු අවස්ථාවක් තියෙනවා. ලකුණු 30ක් 40ක් දීපු රචනෙකුට මේ සැරේ විවෘත විභාගයේ රචනෙට දුන්නේ ලකුණු 15ක්. හරිද? ඊට පස්සේ සාරාංශකරණයට පුතේ වෙනදා 25ක් 30ක් දෙන විවෘත විභාගයේ ඔය පරිපාලන සේවා විභාගවල 25ක් 30ක් දෙන ලකුණු 25ක් 30ක් දෙන සාරාංශකරණයට මේ සැරේ විවෘත විභාගයේ දුන්නේ ලකුණු 10යි. ඔන්න තත්ත්වය. ඒ කියන්නේ පුතේ පුද්ගලබද්ධ වෙන ප්‍රශ්න වලට ලකුණු අවම ප්‍රමාණයක් වෙන විදිහට තමයි දෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න ගලවන්න බෑ. රචනා සාරාංශ අර මේ ගැසට් එකේ ලකුණු කරන ඉඳලා අනිවාර්යෙන් දෙන්න ඕන නිර්මාණාත්මක භාවයේ මනින්න අර සාම්ප්‍රදායික ප්‍රශ්නයක් විදිහට තමයි දෙන්නේ. ඕක තව එහාට යනකොට පුතේ ඔය රචනා සාරාංශ නැත්තටම නැති වෙලා යනවා. ඒක ස්ථිරයි. ඔය රචනා සාරාංශ පුද්ගලබද්ධ ප්‍රශ්න පුතේ නැත්තටම නැති කරනවා. මොකද අපිට අවශ්‍ය විභාග දෙපාර්තමේන්තුවට රාජ්‍ය සේවයට අවශ්‍ය පුතේ හරිම
හරිම පිළිස හරිම උගත් බුද්ධිමත් හරිම වැඩ කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙන අවබෝධයක් තියෙන කට්ටිය ටික එකතු කරගන්න. ඒක සඳහා ඔය ප්‍රශ්න ඉස්සරහට නැත්තරම නැති කරලා දානවා. දැම්මත් ලකුණු අවම ප්‍රමාණයක් කියන විදිහට තමයි දාන්නේ. ඒක දැන් ප්‍රායෝගිකව පෙන්වපු පුතේ අර විවෘත විභාග මේ පරිපාලන සේවා විවෘත විභාගයේ පළවෙනි කොටස පුතේ දුන්නේම MCQ. අවබෝධයේ පළවෙනි කොටස දුන්නේම MCQ. ඔව් නැත්නම් අවිනිශ්චිත සහ සම්බන්ධතා ආශ්‍රිතව තමයි දුන්නේ. තව ප්‍රශ්න 10ක් විතර තිබ්බා. නිවැරදි මේ ගැළපෙනම ගණනය තේරීමේ ප්‍රශ්න. ඔය ආශ්‍රිතව තමයි පුතේ දුන්නේම ප්‍රශ්න තියෙන්නේ. ඒකින්ද අවබෝධය කියලා සිංහල කියලා හිතන් ඉන්නවා නම් පුතේ ඒක අතම නැති කරගන්න. ඔය රචනා සාරාංශ නිවීමේදී පුතේ අපි කළ යුත්තේ පැහැදිලිව මේ විභාග ලියලා පළපුරුද්දෙන් දෙන ඇඩ්වයිස් පුතේ. මේ රචනා සාරාංශ නිවීමේදී අපි කළ යුත්තේ පුතේ පැහැදිලිව පෙනෙන අක්ෂර වින්‍යාස දෝෂ සහ උක්තාක්‍යාත පද සම්බන්ධ දෝෂ නැතිවන ලෙස ලිවීම පමණයි. මේ සර්ව සම්පූර්ණව මේ මොකද සාහිත්‍ය ලියනෝවගේ රචනා සාරාංශ අපිට අවශ්‍ය නැහැ. මේවා මේ අපි මේ වර්ණ කට්ටියක් දන්නවා පුතේ මේවා ලියන්නේ සිය ගණිත විද්‍යා කට්ටියයි වාණිජ කට්ටියයි ඔය කට්ටියත් මේක ලියනවා කියලා දන්නවා. ඒකෙන්ද කිසිම දෙයකට බය වෙන්න එපා පුතේ මේ අවබෝධයේ පිළිවෙල. ඒ වගේම තමයි කලා වාණිජ කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් IQ කියන්නේ ගණන් කියලා ඒකත් වැරදි. හැබැයි මෙහිම ලොජික් එකක් තියෙනවා පුතේ. මොකද්ද? ගණිත විෂය දන්න හොඳට ගණිත විෂය පුළුවන් එක්කෙනෙක්ට මේ IQ සබ්ජෙක්ට් එක ගොඩ දා ගැනීමේ හැකියාව වැඩි. ඒ ගණිත සිලබස් එක ගොඩ දා ගන්න පුළුවන්. ගණිත විෂය මේ IQ සිලබස් එක ගත්තාම පුතේ මන් ළඟ විතරක් තියෙන විෂය කොටස් 100කට මාතෘකා 100කට අධික සංඛ්‍යාවක් සහිත මාතෘකා 100කට අධික සංඛ්‍යාවක් තියෙන සිලබස් එකක් තියෙන එකම පන්තිය මගේ පන්තිය විතරයි. ඒකින්ද බය නැතුව කියන්න පුළුවන් IQ A to Z මේකේ ගොඩ දානවා. හරිද? ඒකින්ද IQ ගැන බය වෙන්නේ අනිත් එක ඔය නව විභාග කරවගෙන අවබෝධයක් නැති කට්ටිය උදාහරණයක් විදිහට දැන් අන්තිම විභාග IQ පේපර් එකක් හදනකොට 100කට 60කට වඩා පුතේ තර්කණය ආශ්‍රිතව තමයි ප්‍රශ්නය යොදන්නේ. තර්කණය කොටස සමහර කට්ටිය කියන ওই තර්කණය කියන සමහර කට්ටිය හිතාගෙන ඉන්නවා මෙහෙම රාමුවක් දාලා ඒකේ කොටු පිළිගුවාම ඒක තර්කණය කියලා. නෑ ඒක තර්කණය නෙමෙයි. තර්කණය කියන්නේ පට්ට විෂය මාලාවක්. ඒකට පට්ට මාතෘකා තෝගයක් තියෙනවා. ඒක වෙනවම ඉගෙන ගන්න ඕන මාතෘකාවක්. සමහර ඔය තර්කන රාම තර්කණය කියලා හිතාගෙන ඔය පන්ති වල ගන්නවා ඒව පට්ට බොරු. ඒකෙදි නමුදේ ඒවට රැවටෙන්න එපා. IQ පැහැදිලි විෂය මාලාවක් තියෙන මන ළඟ විතරයි. ඒකෙන්ද ඒ ගැන කිසිම බයවීමක් වෙන්න එපා. තර්කණයේ අලුත් විභාග රටාව අනුව පුතේ තර්කණයෙන් ලකුණු 60කට වැඩි එන විදිහට තමයි පේපර් එක හදන්නේ. ඔය සංඛ්‍යා රටා ඊට පස්සේ දුර කාලයේ වේගය නග ගැටලු ඒව හද කාලේ නාස්ති කරන පන්ති කියනවා නම් පුතේ අදම නවත්තන්න. ඒව අනවශ්‍යයි කියන නෙමෙයි පුතේ කියන්නේ. මම කියන්නේ ඒව අවශ්‍යයි. හැබැයි ඒවට ඒව එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ආවා පුතේ ඒවට ලකුණු ලැබෙන ප්‍රමාණය ඉතාම සීමිතයි. ඉතාම සීමිතයි. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. ඔය IQ පළවෙනි දවසේ කොහොමද මේ ප්‍රශ්න පත්‍රයක මොන මාතෘකාවලින්ද ප්‍රශ්න හැදෙන්නේ කියන එක අවබෝධ කරාම ඔයගොල්ලන්ට ඔය IQ පේපර් එකට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. ඒකින්ද IQ හදද්දී පුතේ ගණිත ක්‍රමවලින් හදනවා නම් IQ හදද්දී මනෝවිද්‍යාත්මක ක්‍රමවේද යොදා ගන්න නැතුව මනෝවිද්‍යාත්මක ක්‍රමවේද යොදා ගන්න නැතුව ගණිත ක්‍රමවලින් කවුරුයි ඔය දැන්
ගණිතඥයෝ ඉංජිනේර්ස්ලාත් ඕවා ලියන්න එනවනේ. ඒගොල්ලෝ ඒ ගණිත IQ මනෝවිද්‍යාත්මක ක්‍රමවේද උපයෝගී කරගන්න නැතුව ඒවා හදාරන්න නැතුව ගණිතයෙන් විතරක් IQ පේපරේ ලියන්න එනවනම් පුතේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒගොල්ලොන්ට මම කැට තියලා තියෙනවා ලකුණු 70කට වඩා කැට කියලා කියන ලකුණු 70කට වඩා යන්න බෑ. මනෝවිද්‍යාත්මක ක්‍රමවේද ටික ගන්න නැතුව ඒගොල්ලෝ ගණිතඥයෝ මොනවා වුණත් IQ පේපරේ ලකුණු 70කට වඩා යන්න බෑ. ඒකෙන්ද ආර්ට් කට්ටිය බය වෙන්නේ කොහොමද ආර්ට් කලාව වාණිජ කට්ටිය ගණිත මූල දැන් මේකේ පුතේ අපේ පන්තියේ විතරක් මෙහෙ වෙන වෙනම වැඩසටහන් තියෙනවා IQ වැඩි කට්ටියට ගණිත මූලික දැන් ගණිත සංකල්ප අනිවාර්යයෙන්ම පුතේ ගණිත මූලික සංකල්ප ටික අත්‍යවශ්‍යයි මේ IQ වලට. ඒකින්ද ඒ විෂය මූලික ගණිත සංකල්ප අපි වෙනම ඔය දුර්වල IQ වලට දුර්වල කට්ටියට වෙනම අපි මෙහෙවනවා මේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා ඒගොල්ලන්ට මූලික ගණිත සංකල්ප මෙහෙවන එක. ඒක හින්දා IQ ගැන අවබෝධය ගැන ඔය විශේෂ ශිෂ්ට ගැන කිසිදු ගැටලුවක් කරගන්න එපා පුතේ. හරියට 100ට 90කට එහා පැත්තේ ලකුණු වෙන්න ඕගොල්ලන්ට මේ විශේෂයෙන් මෙහෙවනවා. ඒකින්ද කිසිදු බියක් ලියා ගන්න එපා. ඕගොල්ලෝ මේකදී කරන්න ඕන පුතේ හරි මඟ පෙන්වීමකට යන්න ඕන. හරි මඟ පෙන්වීමකට යන අතරතුරම ඕගොල්ලෝ කළ යුතු අනිත් වැදගත්ම සාධක තමයි මොනවා කරත් පුතේ පන්ති කොහේ ගියත් කාගේ ගියත් මගේ ආවත් ඕගොල්ලෝ වැඩ කරන්නේ නැත්නම් ඕගොල්ලන්ට පත්වීම ගන්න ඕගොල්ලන්ට පත්වීම ලේඛනයේ නම සඳහන් කරගන්න බෑ. ඒක මම නිශ්චිතව කියන ඕගොල්ලන්ට බෑ. මොකද තනියම වැඩ කරන්නේ නැතුව පුතේ අලුත් පේපර් එකකට මේ කවුරු හරි කියනවා නම් මේ අනුමාන ටිකක් දීලා එහෙම වරුවෙන් කොට දාගන්න පුළුවන් මාසෙන් කොට දාගන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ පුතේ. ඒ පේපර්ස් තුනක් වෙනවා. ඒ පේපර්ස් තුනට වැඩ කරනම තමයි පුතේ කොට යන්න පුළුවන්. අනුමාන වලින් කරන්න බෑ. මේ වගේ තරගකාරී විභාග කවුරු හරි හිතනවා නම් අනුමාන වලින් කොට යන්න කියලා ඒ යකාට පිස්සු. ඒ මේ අත්දැකීමෙන් කියන්නේ පුතේ අනුමාන වලින් කොට යන්න බෑ පුතේ මේ වගේ තරගකාරී විභාග. අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ට තිබිය යුතුයි වැඩ කිරීම. අකණ්ඩව වැඩ කිරීම. සමහර කට්ටිය ඔන්න විභාගයේ ගැසටුනාම ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. මාසයක් විතර යනවා. ඊට පස්සේ වැඩ කරන එක අතාරිනවා. ඊට පස්සේ ආපහු ඔන්න ඇඩ්මිෂන් දාගන්න මතක් කරනවා. මම මතක් කරනවා ඊට පස්සේ මම මේ විභාගේ දැම්මද කියලා. ඊට පස්සේ මතක් වුණාම ඒක ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. සතියක් විතර වැඩ කරලා විභාගෙ කියනවා. පේ වැඩක් නෑ පුතේ. එහෙම ලියන්න එපා. ඔයගොල්ලෝ කාලේ ශ්‍රමයේ විකරණේ නාස්ති කරන්න එපා. ඒව වෙන එකකට යොදා ගන්න. මම කියන්නේ පුතේ මේක විභාග ලියලා අත්දැකීමේ මේක වැඩ කරන්නේ නැතුව පුතේ ඔයගොල්ලෝ තියනවා නම් වැඩ කරන සමූහයක් මේ විභාග වෙනුවෙන් කැප වෙලා වැඩ කරන සමූහයක් අතරින් ඕගොල්ලෝ මේ වාසනාවෙන් ගොඩ යන්න බලන් ඉන්නවා නම් පුතේ සතියක් විතර වැඩ කරලා ඒව වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම මේ ස්වභාව දහමෙන්වත් එහෙම වෙන්නේ නැහැ. වැඩ කරන එකාටම තමයි පුතේ ස්වභාව දහමෙන් උනත් යම් දෙයක් එන්නේ. ඒකින්ද කවුරු හරි හිතනවා නම් පුතේ මේක වැඩ කරන්නේ නැතුව අර මං කිව්ව විදිහට වැඩ කරන අර කරන්නම් වාලේ කරනවා නම් ඒක කරන්න බෑ. ඒකින්ද මම මේ දෙන උපදේශ මම මේ විභාග සමත් වෙලා දෙන උපදේශ පුතේ මේ විභාග සමත් වෙලා දෙන උපදේශ තමයි පුතේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ විභාගයේ ඕගොල්ලෝ පතන ඕගොල්ලෝ හිතන ඕගොල්ලන්ගේ සිහින රැකියාවේ පත්වීම ලයිස්ට්වේ නම සටහන් කරගන්නවා නම් නිශ්චිත වූ පැහැදිලි මඟ පෙන්වීමක් අත්දැකීම් සහිත මඟ පෙන්වීමක් තිබිය යුතුයි. ඒ වගේම ඒ පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ තමයි පුතේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ වැඩ කළ යුතුයි self studies කළ යුතුයි. ඒ වගේම පන්තියේ දෙන වැඩ අනිවාර්යයෙන්ම සියලුම දේවල් කළ යුතුයි. ඒ වගේම අනිත් කාරණේ තමයි ඕගොල්ලෝ අඛණ්ඩව වැඩ කළ යුතුයි. පැහැදිලි මඟ පෙන්වීමක් තියෙන්න ඕන.
වැඩ කරන්න ඕන, තනියම වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි පුතේ අඛණ්ඩව වැඩ කරන්න ඕන. කඩ වැඩ කරලා මේ ගේම කොට දාන්න බෑ. එහෙම ඔය තුන වැඩ කළොත් පුතේ මම දෙන වැඩ ටික හරියට පන්තියේ හැමදාම ඇවිල්ලා පන්තියේ දෙන වැඩ ටික කරලා සියලුම තනියම ගෙදර දෙන වැඩ ටික සියලුම කරලා සෙට් කරලා ඒ වගේම අඛණ්ඩව වැඩ කරොත් පුතේ මම ඕගොල්ලන්ට පොරොන්දු වෙනවා ඕගොල්ලෝගේ ඔය සීන පතන රැකියාවේ නම් ලයිස්තුවට අවසාන සුදුසුකම්ලාභී නම් ලයිස්තුවේ ඕගොල්ලෝගේ නම සටහන් වෙනවා කියලා මම පොරොන්දු වෙනවා. එහෙම මේ ඕගොල්ලෝ කැප වෙනවා නම් මම අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා. ඒක මම විශ්වාසයෙන් කියන්නේ මම ගැන විශ්වාසයෙන් මම ඔය කැපකිරීම කළා මම ගියපු ගමන් මාර්ගයේ ඕගොල්ලෝ ගියොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මගේ තැනට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. ඒ කියන්නේ විශ්වාසයෙන් මුදේ කියන්නේ. එහෙනම් මේ වගේ විභාග සමත් වෙන්න බැරුව ලියන සියලුම විභාග රාජ්‍ය සේවා සියලුම විභාග ලියන අවසානයේ කරගන්න දෙයක් නැතුව තියෙන එකම විකල්පය රාජ්‍ය සේවාවේ කට්ටියට උපකාරක පන්ති මෙහෙවීම කියන ආකල්පයත් එක්ක ඇවිල්ලා උපකාරක පන්ති මෙහෙවන කෙනෙක් නෙමෙයි පුතේ. ඕගොල්ලොන්ට පූර්වාදර්ශයක් දීලා අනිවාර්යයෙන්ම මගෙන් මම පෙන්නලා දීලා තියෙනවා විභාග සමත් වෙලා ඒ පෙන්වීම හරහා පුතේ ආදර්ශයක් දීලා තියෙනවා. ඒ ආදර්ශයක් හරහා තමයි මේ ඔයගොල්ලන්ට උපදෙස් දෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ උපදෙස් සුළුවට අපන්නේ පුතේ විභාග සමත් වෙන අනිවාර්යයෙන් මේ විදිහට වැඩ කරන්න ඕන. මේවා මේ ශිෂ්‍යත්ව විභාගයක්වත් ඕ ලෙවල් විභාගයක්වත් ඒ ලෙවල් විභාගයක්වත් නෙමෙයි. මේවා අතිශය තරගකාරී උපාධිධාරීන්ගෙන් තෝරා ගන්නා රාජ්‍ය සේවා තරග විභාග. ඒකෙහිද පුතේ ඕගොල්ලන්ට විවෘත ආරාධනාවක් කරනවා. ඕගොල්ලෝ සිහින පතන රැකියාවක් යම් තියෙනවා නම් ඒකට ඕගොල්ලෝ කැප වෙලා වැඩ කරන්න කැමති නම් මාත් එක්ක වැඩ කරන්න කැමති නම් ඕගොල්ලෝ කැප වෙනවා නම් එන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන පුතේ. ඕගොල්ලෝගේ නම අනිවාර්යයෙන්ම පත්වීම් ලයිස්තුවේ අන්තර්ගත කරනවාමයි. ඒ ගැන සැකයක් තියන්න එපා. මාත් එක්ක වැඩ කරලා බලන්න. අඛණ්ඩ මේ සුවිශේෂී ඉගැන්වීම් රටාවක් සහිතව උගන්වන එකව පන්තිය. මොකද මේ ඉගැන්වීම් රටාවකදී මම අවුරුදු 10ක ගුරුවරයෙකු ලෙස ලබාගත්තු අත්දැකීම් මේක තියෙනවා. ඒ කියන්නේ ගණිත මේ උපකාරක පන්ති මෙහෙවල සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව සහ ගණිතය කියන උපකාරක පන්ති මෙහෙවල ගුරු ජීවිතයේ සහ සියලුම ගුරුවරයෙකු ලෙස ටීචින් එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ දෙන සුවිශේෂී ඉගැන්වීම් රටාවත් එක්ක අසම සම. ඒ කියන්නේ කිසියෙකුට මේ ශේෂ්ත්‍රේන කිසිම කෙනෙකුට සම කරන්න බැරි ඉගැන්වීම් රටාවක් සමග උගන්වන එක පන්තියත් එක්ක ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ ගමන සාර්ථක කරගන්න කියලා ආරාධනා කරන ගමන් මම හැමෝටම මේ වීඩියෝ එකෙන් සමු වෙනවා. අවසාන වශයෙන් කියනවා මේ වගේ අවස්ථා මගහැර ගන්න එපා. මේ රාජ්‍ය සේවයට පිවිසලා විධායක මට්ටමේ රැකියාවකට යනවා කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහන එක. ඕගොල්ලන්ගේ ස්ථීර ජීවිතයේ සම්පූර්ණයෙන්ම ඔසවා තබන එක. මේ අවස්ථාව මගහැර ගන්න එපා. කවදාවත් ජීවිතේ මම මේ අවස්ථාව නැති කරගත්තා කියලා කියන දුක ඇති කරගන්න තියන්නේ බවුනේ. මේක මම කොහොම හරි කරනවා මේ අවස්ථාව මම නැති කරගත්තා කියන හැඟීම ඇති කරගන්න එපා. මම මේක කොහොම හරි කරනවා කියන අදිෂ්ඨානයෙන් මේ වැඩේ කරලා ඉවර කරන්න කියලා විවෘත ආරාධනයක් කරනවා පුතේ. අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ ඉස්සරහට ගැසට් කරන සියලුම විභාග සමග සම්බන්ධ වෙලා අපි එකට වැඩ කරමු. ජයග්‍රහණය වෙනුවෙන් හැමෝම එකතු වෙන්න. මේක තමයි පුතේ අවසාන වශයෙන් කියනවා. මේක මම කැට තියලා කියනවා. මේ දැනට සහ ඉතිහාසයේ සහ දැනට තියෙන එකම සහ විශිෂ්ටතම රාජ්‍ය සේවා උපකාරක රාජ්‍ය සේවා විභාග සඳහා මෙහෙවන එකම උපකාරක පන්ති මාලාව
මේකට සම කරන්න පුළුවන් වෙන කිසිදු පන්තියක් නැහැ. ඒ හින්දා විශ්වාසයෙන් කියන්නේ ඇවිල්ලා වැඩ කරන්න අපිත් එක්ක ඔයාගේ එළියටයි. හරි එහෙනම් සියලුම දෙනාට මේ වෙනකම් වීඩියෝ එක බලපු හැමෝටම සුබ අනාගතයක් ඕගලගේ සිහින ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම කැමති කට්ටිය මාත් එක්ක එකතු වෙලා වැඩ කරමු. හැමෝටම ආයුබෝවන් පුතේ. ඔයගොල්ලන්ගේ සියලුම අනාගත බලාපොරොත්තු සාර්ථක ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා සුබ පතන ගම හැමෝටම ආයුබෝවන් සර්ණයි.